මෙල්බන් වලට ආවට පස්සේ දැන් මේ අපි විශ්වාසය ගැන නිතරම කතා කළානේ. ඉතින් මේ විශ්වාසය ගැන කතා කරද්දී ඒ සඳහා විශේෂඥ දැනුම අවශ්‍යයි. ඉතින් විශේෂඥ දැනුම ලංකාවට පමණක් නෙවෙයි මුළු ලෝකෙ පුරාම බෙදා හැරපු එහෙම නැත්නම් බොහොම විශිෂ්ට ලාංකිකයෙකු අපිට මුණ ගැහෙනවා. ඒ තමයි මහාචාර්ය ප්‍රියන් මෙන්ඩිස් මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. දැන් හැමෝම මේ කතා කරන්නේ ඉන්වෙස්ට් කරන්නත් ඕනේ, විශ්වාස කරන්නත් ඕනේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ලංකාවේ කතා බහක් තියෙනවා ඔය බීච් ෆ්‍රන්ට් එකේ එහෙම අපි කන්ස්ට්‍රක්ෂන් ගැන කතා කරද්දී මේවා කොහොම වෙයිද දන්නේ ඒ වගේ පොඩි ට්‍රස්ට් ඉෂුව එකක් තියෙනවා. දැන් මම කැමතියි මහාචාර්යතුමා දැනගන්න ඇත්තටම හෝම්ලෑන්ඩ් මේ ඉදිකිරීම අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒක හොඳම ප්‍රශ්නයක්. මගේ ඉදිකිරීම අංශයේ ලෝකේ හැමතැනම මට වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙනවා. මෙහෙත් ගොඩාක් කල් වැඩ කරලා තියෙනවා ලොකුම මේ ගොඩනැගිලි එක්ක. එහෙම බලද්දි මට කියන්න කැමති හෝම්ලෑන්ඩ්ස් වල ප්‍රොජෙක්ට් වල ඉදිකිරීම් ක්වොලිටි එක කන්ස්ට්‍රක්ෂන් ක්වොලිටි එක උසම තැනක තියෙන්නේ. highest quality construction. ඒ නිසා ඒක ගැන කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. මම ඉන්වෝල්ව් වෙලා තියෙන මම සහභාගී වෙනවා මේ ඩිසයින් පැත්තෙන්. ළඟින්ම වැඩ කරනවා හෝම්ලෑන්ඩ්ස් එක්ක. ඒතර එහෙම බලද්දි අනික එක හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. දැන් මෙහෙ මම වැඩ කරලා තියෙනවා මේ ගෝල්ඩ් කෝස්ට් වගේ මේ ළඟ තියෙන ඒවා. ඒවත් බිල්ඩින්ග්ස් වල ප්‍රොබ්ලම්ස් තියෙනවා. හැබැයි මේක මුලින්දම හෝම්ලෑන්ඩ් ප්‍රොජෙක්ට්ස් වල මුලින්දම මේක ගැන සලකලා ඒකට පිළියම් යොදලා තියෙනවා. ඒ නිසා කිසිම බයක් වෙන්න දෙයක් නැහැ. ඉස්සරහටත් කිසිම ප්‍රොබ්ලම් එකක් වෙන්නේ නැහැ හෝම්ලෑන්ඩ් ප්‍රොජෙක්ට්ස් වල. ඒ නිසා මම කියන්න කැමති ආයතනයක් මේක හැමෝම හොඳම කට්ටියක් එක්ක වැඩ කරන්නේ කන්සල්ටන්ට්ස්ලායි මේ හෝම්ලෑන්ඩ් එකයි මිස්ටර් නලින් යත්තේ මේක ගැන කිසිම බයක් නැතුව ඉන්වෙස්ට් කරන්න පුළුවන්. දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ලාංකිකයෝ තමයි ඔවුන්ගේ වැඩිම ඉලක්කය. ඕස්ට්‍රේලියානු වුණොත් ඔවුන් ඉලක්ක කරගන්නවා. අපි දන්නවා ඕස්ට්‍රේලියානුවන් කැමති තමන්ගේ ඉන්වෙස්ට්මන්ට් රටින් පිට අරගෙන යන ඔවුන් කැමති ඔවුන්ගේ නිවාඩුව ගත කරන්න මේ වගේ තැන් තෝරගන්න. එහෙම කෙනෙක්ට මේක හොඳ අවස්ථාවක්ද? එහෙම නැත්නම් ඔවුන් මේ ඉන්වෙස්ට් කරන මුදලට ඔවුන්ට රිටර්න් එකක් ගන්න පුළුවන්ද අවුරුදු 5-4ක් ඇතුළත? ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද මම ලංකාවත් එක්ක සම්බන්ධ වෙනවා. මෙහෙත් මම ඉන්වෙස්ට් කරලා තියෙනවා. දැන් මම බලනකොට දැන් මෙහි ආයට අපි අද කතා කරා වගේ ලංකාවේ ඉන්වෙස්ට් කරන එකෙන් හම්බ වෙන රිටර්න් එක වැඩි. ඒතර මම තව එකක් අපි කතා කරමු නැති එකක් තමයි මෙහි තියෙනවා කැපිටල් ගේන්ස් ටැක්ස් එකක් කියලා. ඒක තාම ලංකාවේ නැහැ. ඉතින් ඒ නිසා එහෙම බලද්දි රිටර්න් එක ගොඩාක් වැඩි ලංකාවේ මෙහි තියෙන ප්‍රොජෙක්ට්ස් වලට වැඩිය. අනික එක මෙහි තියෙන ප්‍රොජෙක්ට්ස් වල දැනටත් තියෙනවා ප්‍රොබ්ලම්ස් එකක් තියෙනවා. ඒ වගේ අර සර්විස් එක දැන් හෝම්ලස් කියන එක හැම මැනේජ් කරන කවදාවත් අතාරින්නේ නැහැ නේ. දිගටම සර්විස් එකක් තියෙනවා. මෙහි ඒ වගේ එහෙම chance එකක් නැහැ. එම් බලද්දි මම හිතන්නේ ලංකාවට හොඳම අවස්ථාවක් මේක ඉන්වෙස්ට් කරන්න. හොඳයි. මේ විශිෂ්ටයෙකුගේ අදහස සහ ක්ෂේත්‍රය තුල පළපුරුද්ද, කලපුරුද්ද, හැකියාව, ඒ වගේම ඒ සියල්ලෙන් සමන්විත මහාචාර්ය ප්‍රියන් මෙන්ඩිස් මහත්මයාත් මේ ප්‍රොජෙක්ට්ස් එක්ක එකතු වෙලා ඉන්නවා, කම්බයින් වෙලා ඉන්නවා කියන්නේ විශ්වාසය ගැන කිසිම සැකයක් නැහැ. ඒ නිසා එකතු වෙන්න ඔබට ඔබේ ඉන්වෙස්ට්මන්ට් එකට රිටර්න් එක සහතිකයි.